මුළු ලෝකයම නැවත වතාවක් යුද්ධමය මානසික තත්වයකට රැගෙන යමින් ඊශ්‍රායලය සහ ඉරානය මහා පරිමාණ විදියට ඇවිලෙමින් පවතිනවා. මැද පෙරදිග කලාපයේ මහා පරිමාණ යුද්ධ ගැටුමක අවදානම මතු කරමින් ඊශ්‍රායලය විසින් පසුගිය සිකුරාදා අලුයම් කාලයේදී F-35, F-16, F-15 සහ කෆීර් ඇතුළු ජෙට් යානා 200ක් යොදා ගනිමින් ඉරානයට ගුවන් ප්‍රහාරයක් එල්ල කරනවා. ඔපරේෂන් රයිසින් ලයන් ලෙස නම් කරන ලද මෙම මෙහෙයුම ඊශ්‍රායලය විසින් දියත් කරන්නේ තම රටට තර්ජනයක් වන න්‍යෂ්ටික මෙහෙයුමක් ඉරානය විසින් සිදු කරන බවට චෝදනා එල්ල කරමින්. ඉතා සැලසුම් සහගතව මෙම ප්‍රහාර සිදු කළ අතර ප්‍රහාරවලින් ඉරානයේ හමුදාපති මොහොමඩ් බගේරි සහ ඉරාන විප්ලවකාරී හමුදාවේ නායකයා මිය යනවා. ඒ වගේම ප්‍රබල පෙළේ න්‍යෂ්ටික විද්‍යාඥයින් 6 දෙනෙකුද ප්‍රහාරවලින් මිය යන්නේ ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහනට මරු පහරක් එල්ල කරමින්. ඒ අතර ප්‍රහාරවලින් පසුව ප්‍රතිප්‍රහාරවලට මුහුණ දීම සඳහා ඊශ්‍රායල බලධාරීන් විසින් සෙනසුරාදා දිනයේදී සියලුම පාසල් වසා දමමින් ඒ සඳහා සූදානම් වුණා. ඔවුන් අපේක්ෂා කළ ආකාරයටම ඉරිදා අලුයම් කාලයේදී ඊශ්‍රායලයේ ටෙල් අවීව් අගනුවරට සහ ජෙරුසලම වෙත ඉරානය විසින් දැඩි ප්‍රහාර එල්ල කරා. එය සිදු කරන ලද්දේ කිලෝමීටර් 1000ක වුවද දුරක පිහිටි ඉලක්කවලට ළඟා විය හැකි මැදිදුර බැලස්ටික් මිසයිල යොදා ගනිමින්. මෙම ප්‍රහාර වැළැක්වීම සඳහා ඊශ්‍රායලය අයන් ඩෝම් ඇතුළු ගුවන් ආරක්ෂක පද්ධති ක්‍රියාත්මක කළත් ඇතැම් මිසයිල ඊශ්‍රායලය වෙත පතිත වුණා. ඒ අතරතුර ඉරානයේ ටෙහෙරාන් අගනුවරට රැස් වූ ජනතාව විරෝධතාවවල නිරත වෙනවා ඊශ්‍රායලය තම රටට එල්ල කළ ප්‍රහාරයට පළිගත යුතු බව කියමින්. ඒත් සමග ඉරානයෙන් බැලස්ටික් මිසයිල් එල්ල වෙද්දී ඊශ්‍රායලය යළිත් ටෙහෙරාන් අගනුවරට ගුවන් ප්‍රහාර එල්ල කරලා තියෙනවා. ඉරානය පවසන්නේ ඊශ්‍රායල මිසයිල දෙකක් ටෙහෙරාන් අගනුවර ටේරාබාද් ගුවන් තොටුපළට පතිත වූ බව. මේ අතර වැදගත්ම කරුණ නම් ඉරානයේ ගෑස් සංකීර්ණය සහ ගෑස් පර්යන්තයට මේ වෙද්දි දැඩි හානි සිදු වෙලා තිබීම. මේ ස්වභාවික ගෑස් පර්යන්තය සැලකෙන්නේ ඉරානයේ පමණක් නෙවෙයි මුළු ලෝකයේම විශාලතම ගෑස් පර්යන්තය විදියට. මේ වගේ දැවැන්ත පද්ධතියකට සිදුවන හානිය ඉරානයේ පමණක් නොව ලෝකයේම රටවල් වල ගෑස් පරිභෝජනයට සැලකිය යුතු බලපෑමක් එල්ල වෙනවා. ඉතින් මේ යුද්ධය දිගටම පැවතුනහොත් මේ රටවල් දෙකට පමණක් නෙවෙයි මුළු ලෝකයටම සැලකිය යුතු ප්‍රතිඵල අත්විඳීමට සිදු වෙනවා. මොකද දැනටමත් ලෝක වෙළඳපොලේ බොර තෙල් මිල ඉහළ යමින් පවතිනවා. මේ අතර 14 වෙනි පාප් වහන්සේ විසින් සඳහන් කරන්නේ න්‍යෂ්ටික අවිවලින්තර ලෝකයක් නිර්මාණය විය යුතු බවත් සාකච්ඡා මාර්ගයෙන් එය සිදු විය යුතු බවත් ඒ සඳහා රටවල් දෙකටම වගකීම් සහිතව ක්‍රියා කළ යුතු බවත් උන්වහන්සේ විසින් නිවේදනය කරනවා. මේ යුද්ධය පිළිබඳ ඔයාලගේ අදහස් අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් කරන්න. යාළුවොත් එක්ක ෂෙයා කරගන්න. මේ වගේ අලුත් තොරතුරු දැනගන්න මගේ channel එක subscribe කරලා තියාගන්න.